ගුඩ් මෝනින් සුබෝදෑසනක්. ඔන්න ඉතින් මම මේ අරගෙන ආවේ අපේ අලුත් අවුරුදු බ්ලොග් එක. ජනවාරි 1 වෙනිදා අපි කොහොමද ගෙවුනේ කියලා. ඇත්තටම ඉතින් මට බ්ලොග් එක කියන ගොඩක් කල් ගියා. මම මේක එඩිට් කරලා තිබ්බේ වුණාට මට මේක අප්ලෝඩ් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඔන්න ඉතින් අපි ජනවාරි 1 වෙනිදා උදේම නැගිටලා මුලින්ම කරේ කිරිබත් එක හදාගත්ත එක. අපි හැදුවේ නම් මුං යට කිරිබත්. මම පොල් ගාලා ඔක්කොම ලෑස්ති කරලා තිබ්බට පස්සේ අම්මා නැගිටලා කිරිබත් එක හැදුවා. මොකද සාමාන්‍යයෙන් ගෙදර උදෙන්ම නැගිටින්නේ මම. මොකද හස්බන්ඩ්ට වැඩට අරන් යන්න කෑමෝ යන්න ඕන හින්දා. ඉතින් එදත් මම නැගිටලා කිරිබත් එකට අවශ්‍ය කරන කලමනා ලෑස්ති කරලා තිබ්බට පස්සේ අම්මා තමයි නැගිටලා කිරිබත් එක හැදුවේ. මේ විදිහට තමයි ඉතින් අපේ මුංවට කිරිබත් එක ලෑස්ති වුණේ. ඊළඟට අපි ලුණු මිරිසකුත් හදලා මේ විදිහට අපේ කෑම මේස ලෑස්ති කරගත්ත. වැඩි දේවල් නම් තිබ්බේ නැහැ. පුංචි දේවල් ටිකක් තමයි ඉතින් අපි ගෙනාවේ අලුත් අවුරුද්ද පටන් ගන්න. ඊට පස්සේ ඉතින් මම ගෙදර බුදු පහන අස් කරලා මේ ලෑස්ති වෙන්නේ පහන තියාගන්න. මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්දේ හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා. ඊළඟට ඉතින් අපි කරේ අපේ ගේ අලේ කරන වැඩේ. ඕගොල්ලෝ දකුණු පළාතේ කෙනෙක් නම් දන්නවා මේ අලේ කරනවා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ අලේ කරනවා කියන්නේ ගෙදර කෑම අපි හදන දේවල් මුලින්ම අපි කෙනෙක්ට කවන එක. සාමාන්‍යයෙන් පිට කෙනෙක් ගෙන්නලා හරි ගෙදර කෙනෙක්ට හරි මුලින්ම කන්න දෙන එක තමයි ඒක ඉතින් චාරිත්‍රයක්. අපි ඒක මුලින්ම අපි කැව්වේ අපේ බබාට. ඊළඟට ඉතින් අපි හස්බන්ඩ්ත් වැඩට ගියාට පස්සේ මොකද කිරි උතුරන නැගත තිබ්බේ මට මතක හැටියට 6යි ගානකට. ඒ වෙනකොට හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඒ හින්දා අපි තුන් දෙනාත් එක්ක මේ ලෑස්ති වෙන්නේ කිරි උතුරන්න. මේ විදිහට ගේ මැද්දේ ලිපක් පත්තු කරලා කිරි හට්ටියකුත් මේ විදිහට තියාගෙන අපි කිරි උතුරව්වා. මොකද ඉතින් බබාට තේරෙන දැන් සාමාන්‍ය ටිකක් තේරෙනවා. ඒ සම්ප්‍රදායන් ළමයටත් කියලා දෙන්න ඕන හින්දා තමයි අපි මේක විශේෂයෙන්ම කරේ. ඉතින් මගේ අලුත් අවුරුද්ද ගෙවුනේ මේ විදිහට. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. ඒ වගේම පහළ තියෙන subscribe button එක touch කරලා මගේ channel එක subscribe කරගෙන යන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙන්නම්.